සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමදෙනාම ලංකා ජොබ් ගයිඩ් YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ ඊටාම වැදගත් ව්‍යාපාරික අවස්ථා කිහිපයක්. ඉතින් මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අපේ කාන්තාවන්ට. මොකද මේ වෙනකොට කාන්තා ඔබ විශාල වශයෙන් විවිධ රැකියා කරන අය ඉන්නවා. ඒ වගේම රැකියා කරන අතරතුර තවත් අමතර රැකියා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම විශාල වශයෙන් පිටරට යන කාන්තාවනුත් ඉන්නවා. ඉතින් මෙන්න මේ කියන හැමදෙනාටම ගොඩක් වැදගත් වෙයි අද මම මේ අරන් එන ව්‍යාපාරික අවස්ථා කිහිපය. එහෙම නැත්නම් ව්‍යාපාරික අවස්ථා 5. ඉතින් මේක ඊටාම අඩු ආයෝජනයක් යටතේ ඔයාලට පටන් ගන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථාවක්. ඒ වගේම මේ සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් කිසිම දැනුමක් නැතුව ඔයාලට පුළුවන් මාසිකව ඊටාම විශාල ලාභයක් ලබාගත හැකි ආකාරයට මේ ව්‍යාපාර කිහිපය ගොඩනගා ගන්න. ඉතින් ඔයා බලන්න මේ ව්‍යාපාරික අවස්ථා 5 යටතේ ඔයාටත් කරන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා තියෙනවද කියලා. ඉතින් මේක ඇත්තටම ගොඩක් වැදගත් වෙයි ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට. ඉතින් ආරාධනා කරනවා හැමදෙනාටම channel එකට තාමත් අලුත් කෙනෙක් නම් channel එක දැම්ම subscribe කරන්න. ඒ වගේම මේ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා තාදරෙන් ඉන්නවා. ඉතින් අපි අද කතා කරලා බලමු මොනවද මේ ඔයාට අඩු ආයෝජනයක් යටතේ කිසිම දැනුමක් නැතුව කරන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා. ඒ වගේම මේ හරහා ඔයා කොහොමද වැඩි ලාභයක් ලබලා ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්නේ කියලා. අද මේ කතා කරන මාතෘකාවේ කොටස් කිහිපයක් යටතේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මූලික වශයෙන්ම ඔයාලට පැහැදිලි කරලා දෙනවා ඔයාට ලේසියෙන්ම පටන් ගන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා මොනවද තියෙන්නේ කියන කාරණාව. ඉතින් ඊට අමතරව මම ඔයාලට කතා කරනවා මේ ව්‍යාපාරික අවස්ථා යටතේ ඔයා යම් ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඔයාට ඔයාගේ භාණ්ඩ ටික විකුණ ගන්න මොන ක්‍රමවේදද ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය මිලදී ගන්න ඕනේ කොහෙන්ද? හා ඊට අදාළව තියෙන සියලුම විස්තර මම ඔයාලට මේ වීඩියෝ එක යටතේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සම්පූර්ණ වීඩියෝ එක ඔයාලට නැරඹුවොත් ඔයාට හොඳ අදහසක් ගන්න පුළුවන් වගේම අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි පළමුවෙන්ම කතා කරලා බලමු පළමුවෙනි ව්‍යාපාරික අවස්ථාව මොකක්ද කියලා. ඉතින් මේකෙදි ඔයාට පුළුවන් කුළු බඩු වර්ග හා බයිට් වර්ග නිෂ්පාදනය කරලා පැකට් කරන්න. ඉතින් මේ හරහා ඔයාට විශාල ලාභයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා කුළු බඩු වර්ග කිව්වහම මිරිස්, ගම් මිරිස්, කහ කුඩු ඒ වගේ විශාල කුළු බඩු රාශියක් මේ වෙනකොට වෙළඳ පොලේ තියෙනවා. ඉතින් හැම නිවසකටම මේ අවශ්‍යතාවය තියෙනවා. කුළු බඩු හැමදෙනාම පාවිච්චි කරනවා. හැම කෑම වේලකටම පාවිච්චි කරනවා. ඉතින් ඔයාට පුළුවන් ඊටාම රසවත් වගේම ගුණවත් පිරිසිදු කුළුබඩු පැකට් එකක් වෙළඳ පොළට නිකුත් කරන්න හා ඉතා සාධාරණ මිලකට ඔයාට මේ කුළුබඩු පැකට් එකක් වෙළඳ පොළට දාන්න පුළුවන් නම් ඔයාගේ ව්‍යාපාරය ඉතා සාර්ථක ආකාරයෙන් කරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේකෙදි ඔයාට සාමාන්‍යයෙන් 30ක 40ක ලාභයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ කුළුබඩු වර්ග ඔයා ලබා ගන්නේ කොහෙන්ද? ඉතින් කුළුබඩු වර්ග ඔයාට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාට කොළඹ ප්‍රදේශයෙන් ඔයාට පෙටා වලින් ගන්න පුළුවන් ඉතාම අඩු මුදලකට. ඉතින් ඔයා ලබා ගන්න කිලෝ 10 15 වගේ ලොකු ප්‍රමාණ වලින් ගන්නකොට ඇත්තටම ඔයාට කිලෝ එකක ප්‍රමාණය සෑහෙන මිල අඩුවෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් නම්බර්ස් කිහිපයක්. ඉතින් ඔයාට පුළුවන් ඒවට කතා කරලා ඉතාම අඩුවෙන් මේ ව්‍යාපාරය පටන් ගන්න භාණ්ඩ මිලදී ගන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් මුරුක්කු හා බයිට් වර්ග නිෂ්පාදනය කරන්න හා ඒවා ඇසුරුම් කරලා පැකට් කරලා කඩවල් වලට දාන්න. ඉතින් මේ හරහත් ඔයාට ඊටාම විශාල මුදලක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වෙනකොට ඔයාලා දන්නවා මුරුක්කු හා බයිට් වර්ග නිෂ්පාදනය කරන ආයතන ගණනාවක් තියෙනවා. ඉතින් ඒ ආයතන විශාල ලාභයක් උපයනවා මේ හරහා. මොකද මේ නිෂ්පාදනයන් කරන්න විශාල මුදලක් වැය වෙන්නේ නැහැ. නමුත් ඔයා දන්නවා සාමාන්‍යයෙන් මුරුක්කු පැකට් එකක් රුපියල් 50 100 වගේ මුදලකට මේ වෙනකොට වෙළඳ පොලේ තියෙනවා. ඉතින් ඔයාට මේ සඳහා ඉතාම හොඳ ව්‍යාපාරික අවස්ථාවක් කියලා මම හිතනවා ඔයාට පටන් ගන්න පුළුවන්. ඒ වගේම කාන්තාවක් විදිහට ඔයාට මේක ඉතාම ලේසියෙන් කරන්න පුළුවන් හා තව කිහිප දෙනෙකුට ඔයාට රැකියා අවස්ථාවන් ලබා දීමේ හැකියාවක් තියෙනවා මේ හරහා.
ඉතින් මං හිතනවා ඔයාට හොඳ ව්‍යාපාරික අවස්ථාවක් වෙයි මේ කුළුබඩු හා බයිට් වර්ග නිෂ්පාදනය. ඉතින් ඊළඟ ව්‍යාපාරික අවස්ථාව වෙන්නේ අයිස් පැකට්. ඉතින් ඔයාලා දන්නවා අයිස් පැකට් කියලා කියන්නේ පොඩි ළමයි වැඩිපුරම මිලදී ගන්න දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේවා පාසල් ළඟ ඒ වගේම විවිධ තැන්වල අලෙවි කරනවා. ඉතින් මේ නිෂ්පාදනය කරන්න ඔයාට ඉතාම සුළු මුදලක් තමයි යන්නේ. ඉතින් මේ නිෂ්පාදනය හරහා ඔයාට ඉතා විශාල ලාභයක් ලබා ගන්න පුළුවන්. අවම වශයෙන් මාසික ඔයාට ලක්ෂ 3-4ක ලාභයක් ලබා ගන්න පුළුවන්. ඊටත් වඩා වෙන්න පුළුවන් ඔයාගේ නිෂ්පාදනය ඉතාම හොඳ තත්ත්වයේ රසවත්ව තියෙනවා නම් හා ගුණාත්මකව තියෙනවා නම් ඔයාට මීට වඩා ලාභයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා හා ඉතාම ලේසියෙන් අඩු ආයෝජනයකින් කරන්න පුළුවන් හොඳම ව්‍යාපාරික අවස්ථාවක් කියලා මම හිතනවා මේ අයිස් පැකට් නිෂ්පාදනය. ඉතින් ඊළඟ නිෂ්පාදන එහෙම නැත්නම් ඊළඟ ව්‍යාපාරික අවස්ථාව වෙන්නේ රස කැවිලි නිෂ්පාදනය. ඉතින් මේ රස කැවිලි නිෂ්පාදනය කියලා කිව්වහම ඔයාලා දන්නවා කැවුම් කොකිස් ආස්මී වගේ දේවල් ඔයාට හදන්න පුළුවන් නම් ඔයාට මේක හොඳ ව්‍යාපාරික අවස්ථාවක් වෙනවා. මොකද ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් නගරබද ප්‍රදේශවල ඉන්න කට්ටිය තමන්ගේ උත්සව අවස්ථාව සඳහා විශේෂයෙන්ම මංගල උත්සව සඳහා හා වෙනත් උත්සව අවස්ථාව සඳහා මේ රස කැවිලි කඩවල් වලින් තමයි මිලදී ගන්න. ඉතින් ඔයාටත් පුළුවන් මේ හරහා මේ ව්‍යාපාරික අවස්ථාවට සම්බන්ධ වෙන්න. ඉතින් ඔයාලත් මේ සම්බන්ධව දන්න කෙනෙක් නම් මේවා හදන්න ඔයාට පුළුවන් මේවා හදලා විකුණන්න. එහෙම නැත්නම් කඩවල වලට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් Facebook එකේ හරි TikTok එකේ හරි සමාජ මාධ්‍ය දාලා උපයෝගී කරගෙන මේ හා සම්බන්ධව ප්‍රමෝෂන් කරන්න පුළුවන් ඔයාට. ඉතින් ඒ හරහා ඔයාට ඔන්ලයින් ඕඩර්ස් ගන්න හැකියාවක් තියෙනවා. එතකොට ඔයාට පුළුවන් තමන්ගේ නිෂ්පාදනයේ ඉතාම ඉක්මනින් ජනතාව අතරට අරයි යන්න වගේම විශාල ලාභයක් ලබන බිස්නස් එකක් බවට ඔයාගේ බිස්නස් එක පත් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාව යටතේ ඔයාට පුළුවන් හොඳ ව්‍යාපාරික අවස්ථාවක් හොඳ ව්‍යාපාරයක් ඔයාට ගොඩනගා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟ ව්‍යාපාරික අවස්ථාව වෙන්නේ පාපිසි නිෂ්පාදනය හා කර්ටන් නිෂ්පාදනය. එහෙම නැත්නම් කර්ටන් මැසීම. ඉතින් මේ හරහා ඔයාට ඉතාම හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවා පාපිසි නිෂ්පාදනය කරනකොට එහෙම නැත්නම් පාපිස්සක් මහනකොට ඔයාට කර්මාන්ත ශාලාවලින් ඉවත් කරන රෙදි ගන්න පුළුවන්. ගාමන්ට් වලින් ඉවත් කරන රෙදි. එතකොට ටේලර් ෂොප් වලින් ඉවත් කරන රෙදි වලට අරගෙන ඒක ඊටාම අඩු වියදමක් යටතේ ඔයාට පාපිස්සක් මහන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි කර්ටන් මැසීම. ඉතින් කර්ටන් මැසීමට නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ හා සම්බන්ධව යම් දැනුමක් තියෙනවා. ඉතින් මේවා ඔයාට සල්ලි දීලා මේ දැනුම ලබා ගන්න අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් YouTube වගේ සමාජ මාධ්‍ය දාලා ඔස්සේ මේ දැනුම ලබා ගන්න. ඊටාම හොඳ නිෂ්පාදනයක් ඔයාගේ වෙළඳ පොළට ඉක්ුත් කරන්න පුළුවන් නම් හා ඔයාගේ කර්ටන් මහගන්න කට්ටියන්ට ඔයාට හොඳ නිෂ්පාදනයක් දෙන්න පුළුවන් නම් මේ දිගටම බිස්නස් එක කරන්න හැකියාවක් තියෙනවා. ඊටාම හොඳ බිස්නස් එකක් හා හොඳ ලාභයක් ගන්න පුළුවන් බිස්නස් එකක් තමයි මේ පාපිසියා කර්ටන් මැසීම කියලා කියන්නේ. ඉතින් අන්තිම ව්‍යාපාරික අවස්ථාව ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේකෙදි මම ඔයාලට යෝජනා කරන්නේ කේක් නිෂ්පාදනය එහෙම නැත්නම් කේක් හදලා විකුණන එක තමයි මම ඔයාලට යෝජනා කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා කේක් එකක් කියලා කියන්නේ ඕනෑම උත්සව අවස්ථාවකට ගන්න දෙයක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා උපන්දිනයක් වේවා, වෙඩින් එකක් වේවා, එහෙම නැත්නම් දානගියක් වේවා, මොකක් හරි උත්සව අවස්ථාවකදී අනිවාර්යයෙන්ම කේක් මේ වෙනකොට විශේෂම දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් කේක් හදන්න ඉගෙන ගන්න. ඉතින් ඒ ඉගෙන ගන්නත් ඔයාට YouTube එක භාවිතා කරන්න පුළුවන්. මේ හරහා ඔයාට ඉතාම විශාල මුදලක් උපයන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේකට ඔයාට සාමාන්‍ය ආයෝජනයක් කරන්න සිද්ධ වෙනවා. මොකද කේක් එකක් හදනකොට විවිධ බඩු භාණ්ඩ අවශ්‍ය වෙනවා හා විවිධ දේවල් ඔයාට යොදා ගන්න අවශ්‍ය වෙනවා මේක නිෂ්පාදනය කරන්න. ඉතින් එතකොට ඔයාට මේ හරහා ඉතාම හොඳ නිෂ්පාදනයක් පාරිභෝගිකයාට ලබා දෙන්න හැකියාවක් තියෙනවා නම් ඉතාම ලේසියෙන් ඔයාට මේ ඔයාගේ කේක් එක එහෙම නැත්නම් කේක් නිෂ්පාදනය පාරිභෝගිකයන් අතරට අරන් යන්න හැකියාවක් තියෙනවා. ඉතින් මං හිතනවා අද මේ අරන් ආපු ව්‍යාපාරික අවස්ථා 5 ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති. අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට. ඉතින් ඔයාටත් මේ පිළිබඳව යම් අදහසක් ගන්න ඕන නම් අපිට කමෙන්ට් එකක් දාන්න හා අපිට මැසේජ් එකක් දාන්න. අපි ලෑස්ති ඔයාලට අපේ තියෙන දැනුම ලබා දෙන්න. ඒ වගේම මේ ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ඔයාට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා ගන්න ඕන ස්ථාන සම්බන්ධයෙන් ඔයාලට පුළුල් දැනුමක් ලබා දෙන්නත් අපි බැඳී සිටිනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාටත් මේ ව්‍යාපාරික අවස්ථාව සම්බන්ධයෙන් උනන්දුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. අපි ඔයාලට සම්පූර්ණ විස්තරය ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් ආරාධනා කරනවා හැම දිනාටම channel එකට තාමත් අලුත් කෙනෙක් නම් channel එක දැම්ම subscribe කරන්න. ඒ වගේම
ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න කියලා ආදරයෙන් ඉල්ලන ගමන් අදට ගිහින් එන්න නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.